දවසක් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ හයි ශ්‍රේණියේ දුවන පුතාගේ විද්‍යා විෂය ධාරාවට අදාළ දෙවන වාරයේ දකුණු පළාත් පේපර් එකක්. පුතේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ පේපර් එකේ පළවෙනි කොටස. ඊළඟ වීඩියෝ එකෙන් මේ පේපර් එකේ දෙවෙනි කොටස පුතාලට සාකච්ඡා කරන්න හම්බ වෙනවා. මාත් එක්කම පුතේ මේ පළවෙනි කොටසේ ප්‍රශ්න 20 පුතාලා කරගෙන යන්න. කරගෙන යන ගමන් සර් මේ පේපරේ පළවෙනි කොටසේ ප්‍රශ්න 20 හරි වැරදි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට පුතේ පළවෙනි කොටසට පුතාලට ප්‍රශ්න 20න් කීයක් ලබා ගන්න පුළුවන් වුණාද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. හොඳයි පුතේ. අපි එහෙනම් යන් මේ පේපර් එකේ පළවෙනි කොටස සාකච්ඡා කරන්න. හොඳයි පුතේ. අපි යම් පළවෙනි ප්‍රශ්නයට. ස්වභාවික දීප්ත වස්තුවක් වන්නේ. හොඳයි. ස්වභාවික දීප්ත වස්තුවක් කියන්නේ මොකක්ද කියලා බලන්න කලින් අපි මතක් කරන් ඉමුකෝ පුතේ. දීප්ත වස්තුවක් කිව්වේ මොකක්ද කියලා. අපි දීප්ත වස්තුවක් කියලා කිව්වේ තමා විසින් ආලෝකය නිකුත් කරන වස්තුවක් දීප්ත වස්තුවක් විදිහට තමයි අපි හැඳින්වුවේ. පුතේ, දීප්ත වස්තුනුත් අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. එකක් ස්වභාවික දීප්ත වස්තුනුත් කියලා, අනෙක් එක කෘත්‍රිම දීප්ත වස්තුන් කියලා. මොනවද පුතේ ස්වභාවික දීප්ත වස්තුන්ට අයත් උනේ? ස්වභාවික දීප්ත වස්තුන්ට අයත් උනේ තාරකා සහ සතුන් වගේ අය. උදාහරණයක් විදිහට තාරකා විදිහට ගත්තොත් එහෙම සූර්යයා, සතුන් විදිහට ගත්තොත් එහෙම කණාමැදිරියෝ සහ රැබදුල්ලා වගේ සත්තු පුතේ ස්වභාවිකයෙන්ම දීප්තිය ලබා දෙන වස්තුන්. හොඳයි. කෘත්‍රිම දීප්ත වස්තුන් මොනවද? ඒ කියන්නේ පුතේ මිනිසාගේ මැදිහත් වීමෙන් නිර්මාණය කරන ලද ආලෝකය ගෙන දෙන වස්තුන්. මිනිස් විසින් නිර්මාණය කරන ලද ආලෝකය ගෙන දෙන වස්තුන් මොනවද පුතේ? උදාහරණ වශයෙන් ගත්තාම උදාහරණයක් විදිහට විදුලි පන්දම, ටෝච් එක, එහෙම නැත්නම් විදුලි බුබුල, බල්බ් එක. ඉතින් මේවා පුතේ මිනිසුන් නිර්මාණය කළ ලද කෘත්‍රිම දීප්ත වස්තුන්. හොඳයි. අපෙන් අහලා තිබෙ ප්‍රශ්නේ ස්වභාවික දීප්ත වස්තුවක්. ස්වභාවික දීප්ත වස්තුවක් වෙන්නේ පුතේ සූර්යයා නේද? මේ පිළිතුරු හතරෙන්. සූර්යයා. එහෙනම් පළවෙනි පිළිතුර තමයි පිළිතුර වෙන්නේ. පොඩ්ඩක් ඉන්න. චන්ද්‍රයා කියන පිළිතුර ඇයි නොගන්නේ අපි? පුතේ චන්ද්‍රයා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සූර්යාගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය කරන කෙනෙක්. ඉතින් එයාම චන්ද්‍රයා කියලා කියන හඳ එයාම ආලෝකය නිකුත් කරන වස්තුවක් නෙමෙයි සූර්යාගෙන් එන ආලෝකය පරාවර්තනය කරන කෙනෙක්. ඒ නිසා චන්ද්‍රයා අපිට ගන්න බෑ පුතේ ස්වභාවික දීප්තිමත් වස්තුවක් විදිහට. හොඳයි. එහෙනම් අපි යන් දෙවෙනි ප්‍රශ්නයට. ශ්වසන ක්‍රියාවලදී වායු ගෝලයෙන් ලබා ගන්නා වායුව. ඒ කියන්නේ පුතේ ආශ්වාසයේදී අපි ලබා ගන්නා වායුවයි යහන්නේ. දන්නා පුතාලා හරිම ලේසි ප්‍රශ්නයක්. ආශ්වාසයේදී අපි ලබා ගන්නා වායුව තමයි පුතේ ඔක්සිජන් වායුව. අපි පිට කරන්නේ ප්‍රාශ්වාස කරන්නේ මොන වායුවද? ප්‍රාශ්වාස කරන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ කියන්නේ අපි පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව, ලබා ගන්නේ ඔක්සිජන් වායුව. ප්‍රශ්නේ අහලා තිබුණේ අපි ලබා ගන්නා වායුවයි. ලබා ගන්නා වායුව ඔක්සිජන් වායුව. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර. හොඳයි. අපි යම් පුතේ තුන්වෙනි ප්‍රශ්නයට. සංචරණය කළ නොහැකි සත්වයකු වන්නේ. අපි පිළිතුරු හතර බලමුකෝ පුතේ. පළවෙනි පිළිතුරේ ඉන්නේ ඉකිරියා. ඉකිරියා කියන සත්වයා පුතේ සංචරණය කරනවා. සංචරණය කිව්ව මොකක්ද? මතක් කරගන්න. සංචරණය කියලා කිව්වේ පුතේ අපි එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට තමයි පුතේ අපි කිව්වේ සංචරණය කියලා. ඉතින් ඉකිරියා පුතේ එක් තැනක ඉඳන් තවත් තැනකට යනවා. එයා යන්නේ එයාගේ නාලපාද උපයෝගී කරගෙන. නාලපාද උපයෝගී කරගෙන ගමන් කරන සංචරණය කරන තව සත්වෙක් මේ පිළිතුරු හතරේ ඉන්නවා පුතේ. ඒ කවුද? තාරකා මාළුවා නේද? තාරකා මාළුවා. එහෙම නැත්නම් අපි කියනවා ස්ටාර්ෆිෂ්. මේ දෙන්නම ඉකිරියා සහ තාරකා මාළුවා කියන දෙදෙනාම සංචරණය කරනවා. සංචරණය කරන්නේ නාලපාද උපයෝගී කරගෙන. හොඳයි. ගොළු බෙල්ලා පුතේ එදිරිදා ජීවිතේ දකින්න සත්වයානේ. එයා කොහොමද සංචරණය කරනවා කියලා පුතාලා දන්නවා. පේශිමේ පාදේ උපයෝගී කරගෙන තමයි ගොළු බෙල්ල සංචරණය කරන්නේ නේද? එහෙනම් පිළිතුර මොකද්ද පුතේ? පිළිතුර දෙවෙනි පිළිතුර වෙච්ච මුහුදු මල නේද? මුහුදු මලට නම් බෑ පුතේ එක් තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරන්න. හොඳයි. එහෙනම් සංචරණය කරන නොහැකි සත්වයා වන්නේ මේ පිළිතුරු හතරෙන් පුතේ දෙවෙනි පිළිතුර වෙන මුහුදු මල. මුහුදු මල. හොඳයි. හතරවෙනි ප්‍රශ්නය. ශක්තිය හා පදාර්ථය සඳහා නිවැරදි පිළිතුරු පිළිවෙලින් දක්වා ඇත්තේ. හොඳයි. පදාර්ථයක් කිව්වේ මොකක්ද පුතේ මතක් කරගමු. පදාර්ථයක් කියලා කිව්වේ අපි
අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් ඇති දේවල් වලට අපි කියන පුතේ පදාර්ථ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගහක් ගමු පුතේ. ගහක් අපේ පරිසරයේ ඉඩ ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නවා. ඊ වගේ තමයි ගසට ස්කන්ධයක් තියෙනවනේ පුතේ. ස්කන්ධයකුත් තියෙනවනේ. එහෙනම් ගස කියලා කියන්නේ පදාර්ථයක්. පුතාලට පදාර්ථ ඕනෑ තරම් උදාහරණ දෙන්නට පුළුවන් මේ පරිසරයෙන්. ශක්තියක් කියලා කිව්වේ මොකද්ද පුතේ එහෙනම්? ශක්තියක් කියලා කිව්වේ අවකාශයේ ඉඩක් ගන්නෙත් නැත්නම් ස්කන්ධයකුත් නැත්නම් අපි ඒ වගේ අයට කියනවා ශක්තියක් කියලා. උදාහරණ මොනවද මේ ශක්ති වලට? ඕනෑ තරම් දෙන්න පුළුවන් නේ පුතේ. තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය, චුම්බක ශක්තිය, ධ්වනි ශක්තිය, චාලක ශක්තිය වගේ ශක්තිය ආකාර ගොඩාක් දෙන්න පුළුවන්. ඉතින් පුතේ අපි අරන් බලමු එක ශක්තියක්. විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය අපිට කියන්න පුළුවන් පුතේ මෙන්න මෙච්චර ඉඩ ප්‍රමාණයක් විදුලිය ගන්නවා කියලා. අපෝ බෑ. විදුලිය ස්කන්ධයක් කියන්න පුළුවන් පුතේ. ප්‍රකාශ කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ වගේ අයට අපි කියනවා ශක්තියින් කියලා. අපි බලමු පිළිතුරේ ශක්තියක් මුලින්ම තියෙන්න ඕනේ. පස්සේ පදාර්ථයක් තියෙන්න ඕනේ. එහෙම තමයි ප්‍රශ්නේ අහන්නේ. හොඳයි අපි බලමු පළවෙනි පිළිතුර පොඩ්ඩක් බලමු චෙක් කරලා. ආලෝකය හා වාතය. හොඳයි. ආලෝකය කියලා කියන්නේ ශක්තියක්. හරි. වාතය කියලා කියන්නේ පදාර්ථයක්ද? ඔව්නේ පුතේ. වාතය කියන්නේ පදාර්ථයක්නේ. මතක නැද්ද ඔයගොල්ලෝ කරපු පරීක්ෂණ දෙක? වාතයට ස්කන්ධයක් තියෙනවා. වාතය අවකාශයේ ඉඩක් ගන්නවා කියලා බලන්න කරපු පරීක්ෂණ දෙක. මුතරට මතකයට එනවා ඇති. වාතය ස්කන්ධයක් තියෙනවා කියලා වාතයට ස්කන්ධයක් තියෙනවා කියලා බලන්න කරපු පරීක්ෂණෙන්නේ පුතේ අර බැලුන් දෙකක් දෙපැත්තෙන් එල්ලලා එක බැලුමක් පුපුරලා බැලුවෙන් පස්සේ බැලුන් දෙක අසමතුලිත වෙලා උඩයට ගියපු අවස්ථාව මතක ඇති පරීක්ෂණේ. ඇයි ඒක බැලුමක් පුපුරනකොට පුතේ අනිත් බැලුන යටට ආවේ? හේතුව ඒ බැලුනේ පිම්බිලා තිබිච්ච හේතුව බැලුනේ වාතය අන්තර්ගත වෙච්ච හින්දානේ පුතේ. වාතයනේ බැලුනේ ඇතුලේ තියෙන්නේ. ඉතින් බැලුම පහලට එන්නේ පුතේ වාතයේ බර නිසානේ. ඒ කියන්නේ වාතයේ ස්කන්ධයක් තියෙනවනේ පුතේ. වාතයේ ස්කන්ධයක් තියෙන නිසානේ බැලුම පහලට ආවේ. එහෙනම් වාතය කියලා කියන්නේ ස්කන්ධයක් තියෙනවා. හොඳයි. ඒතර වාතයේ පුතේ අවකාශ ඉඩක් ගන්නවා කියලා බලන්න කරපු පරීක්ෂණේ මතකද? ජල බේසමකට වීදුරුවක් අරගෙන ওই වීදුරුව ඇතුළට ලේන්සුවක් දාලා වීදුරුව ජල බේසමේ ඔබපු එක මතක ඇති පුතාලට මේ පරීක්ෂණේ. එතකොට අපි ආපහු අර වීදුරුව පිටතට අරගෙන බලනකොට ඒ ලේන්සුව තෙමිලා නැහැ වතුරට දැම්මට. හේතුව මොකද? හේතුව තමයි වීදුරුවේ තුල වාතය අන්තර්ගත වෙලා තිබිච්ච නිසා. ඒ වීදුරුවේ වාතය අන්තර්ගත වෙලා තිබිච්ච නිසා පුතේ ජලයට දානකොට ජලයට බැහැ ලේන්සුව තෙමන්න. හේතුව වාතය වීදුරුව ඇතුලේ තියෙන නිසා. වාතය වීදුරුව ඇතුලේ තියෙන නිසා ලේන්සුව වතුරෙන් තෙමෙන්නේ නැහැ. ඉතින් මේ පරීක්ෂණය සිද්ධ කරේ පුතේ අපි වාතය අවකාශයේ ඉඩක් ගන්නවා කියලා බලන්න. ඉතින් මතක ඇති පුතාලට එහෙනම් වාතය කියලා කියන්නේ පදාර්ථයක්. හොඳයි. පළවෙනි පිළිතුරම තමයි මේ පුතේ පිළිතුර වෙන්නේ එහෙනම්. හතරවෙනි ප්‍රශ්නයේට පළවෙනි පිළිතුර ආලෝකය හා වාතය. ආලෝකය කියලා කියන්නේ ශක්තියක්. වාතය කියලා කියන්නේ පදාර්ථයක්. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය. ශාකවල ආහාර නිර්මිතවීමට අවශ්‍ය ශක්තිය සපයන ප්‍රභවය. පුතේ ආහාර නිෂ්පාදනය කිරීම. ශාක ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අපි නමක් කියනවා. මොකක්ද ඒ නම? මතකයි නේද? ප්‍රභා සංශ්ලේෂණය. පුතේ ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍යම ශක්තිය තමයි සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය ලබා ගන්නේ පුතේ අපි මොකකින්ද? සූර්යාගෙන් නේද? සූර්යාගෙන් පුතේ අපි සූර්ය ශක්තිය ලබා ගන්නේ. එහෙනම් සූර්ය ශක්තිය නිකුත් කරන ප්‍රභවය කවුද? සූර්යා. සූර්යා. දෙවෙනි පිළිතුර. පස්වෙනි ප්‍රශ්නෙට පුතේ දෙවෙනි පිළිතුර සූර්යා වේ. හොඳයි. හයවෙනි ප්‍රශ්නය. ස්කන්ධය මනින ජාත්‍යන්තර සම්මත ඒකකය. බොහොම ලේසි ප්‍රශ්නයක්. ස්කන්ධය මනින්නේ පුතේ අපි කිලෝග්‍රෑම් කියන ඒකකයෙන්. කිලෝග්‍රෑම් කියන ඒකකයෙන්. නම් පළවෙනි පිළිතුර වෙන කිලෝග්‍රෑමය. හයවෙනි ප්‍රශ්නට පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර වෙන කිලෝග්‍රෑමය. හොඳයි. අපි යමු පුතේ හත්වෙනි ප්‍රශ්නයට. වර්ණ ගැන්වූ ජලය විවිධ හැඩ සහිත බඳුන් වල දැමූ විට පහත පරිදි දිස්වේ. හරි පුතේ. ඔන්න රූප සටහන් තුනක් තියෙනවා. රූප සටහන් තුනෙන්ම අපට පේන්නට තියෙනවා අර ජලය විවිධ හැඩ සහිතයි. බඳුනේ හැඩය අත් කරගන්න එක තමයි පුතේ ජලය කරන්නේ. ජලය කියන්නේ ද්‍රවයක්නේ. ද්‍රවයක ලක්ෂණයක් තමයි පරිමාවක් තියෙනවා. නමුත් නිශ්චිත හැඩයක් නැහැ. එයා දාන බඳුනේ හැඩය තමයි පුතේ අත් කරගන්නේ. ඔයා දාන්නේ රවුම් භාජනයකට නම් ජලය රවුම් හැඩ ඇති වෙනවා. පුතාලා දාන්නේ කොටු හැඩ ඇති
භාජනයකට නම් ජලය කොටු හැඩයක් ගන්නවා. ඉතින් පුතේ ඒ අදාළ භාජනයේ හැඩය තමයි ද්‍රව්‍යයත් කරගන්නේ. හොඳයි. අපි බලමු. එහෙනම් මේකෙන් අපිට මේ රූප සටහන් වලින් පෙන්වන්නේ ජලයට නිශ්චිත හැඩයක් නැයි කියලා කියන එක. බලමු පුතේ එහෙම පිළිතුරක් තියනවද කියලා. ඔව්. පිළිතුරක් තියෙනවා. තුන්වෙනි පිළිතුරේ ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැති බව. හොඳට මතක තියාගන්න පුතේ පරිමාවක් තියෙනවා. හැබැයි නිශ්චිත හැඩයක් නැහැ. නිශ්චිත හැඩයක් නැහැ. හොඳයි. හත්වෙනි ප්‍රශ්නයට තුන්වෙනි පිළිතුර තමයි පුතේ එන්නේ. ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැති බව. හොඳයි. අටවෙනි ප්‍රශ්නය. බලයක් යෙදූ විට පහසුවෙන් කැඩීමට ලක්වෙන ද්‍රව්‍යයකි. හොඳයි පුතේ අපි දන්නවා බලයක් යෙදූ විට පහසුවෙන් කැඩීමට අපි විද්‍යාවේ ලස්සන නමක් කියනවා බංගුරතාවය. බංගුරතාවය. ඉතින් බංගුරතාවය පෙන්නන දේවල් තමයි ද්‍රව්‍ය තමයි පුතේ එකක් වීදුරු. අනිත් එක අඟුරු. මේගොල්ල පුතේ බලයක් යෙදූ ගමන් පහසුවෙන් කැඩිලා යනවානේ. පහසුවෙන් කැඩිලා යනවා. වීදුරු පහසුවෙන් කැඩිලා යනවා බලයක් දුන්නහම. ඒ වගේම තමයි අඟුරු ඒ වගේ පහසුවෙන් බලයක් දුන්නහම කැඩිලා යනවා. ඒගොල්ලන්ට අපි කියනවා බංගුර ද්‍රව්‍ය. හොඳයි. මේ අහලා තියෙන පුතේ බංගුර ද්‍රව්‍ය තමයි අපි බලමු වීදුරු හෝ අඟුරු මේ උත්තරවල තියෙනවද කියලා. පළවෙනි පිළිතුරු ඇලුමිනියම් නෑ. දෙක තඹ නෑ. තුන වීදුරු අන්න පුතේ වීදුරු තියෙනවා. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි පිළිතුර වෙන්නේ. හොඳයි. ඔය ඇලුමිනියම් තඹ සහ රත්තරන් පොඩ්ඩක් මතක් කරගන්නකෝ. ඇලුමිනියම් අයත් වෙන්නේ මොන ලක්ෂණයකටද කියලා ලෝහේ? පුතේ ඇලුමිනියම් අයත් උනේ තන්්‍යතාවයට නේද? තන්්‍යතාවයට නේද? තන්්‍යතාවය කියලා කිව්ව මොකද්ද? මතක් කරගන්නකෝ. පුතාලා බලයක් යොදලා අදිනකොට ඇදීමකට ලක් කරනකොට කැඩෙන්නේ නැතුව කම්බියක් වගේ ඇදෙනවා නම් අපි ඒ වගේ අයට කියනවා තන්්‍ය ගුණය තියෙනවා කියලා. ඉතින් තන්්‍යතාවය මෙතන පෙන්눔 කරනවා පුතේ ඇලුමිනියමුත් එහෙමයි. රත්තරනුත් එහෙමයි. අපි අදිනකොට කැඩෙන්නේ නැතුව කම්බි වගේ අදින්න පුළුවන්. ඇලුමිනියම් සහ රත්තරන්. එතකොට තඹවල තියෙන ගුණය මොකක්ද? තඹවල තියෙන ගුණය තමයි පුතේ ආහාන්‍යතාවය. මොකක්ද ආහාන්‍යතාවය කියලා කිව්වේ? මතක් කරගන්න ටක් ගාලා. ආහාන්‍යතාවය. ආහාන්‍යතාවය කියලා කිව්වේ පුතේ බලයක් යොදලා බලයක් යෙදුවහම කුඩු බවට පත් වෙන්නේ නැතුව කුඩු බවට පත් වෙන්නේ නැතුව පුතේ තහඩුවක් වගේ තලන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒවට අපි කියනවා ආහාන්‍ය ගුණය තියෙනවා කියලා. ආහාන්‍ය ගුණය තියෙනවා කියලා. ඉතින් ආහාන්‍ය ගුණය තියෙන කෙනෙක් තමයි පුතේ තබ කියලා කියන්නේ. හරි. නමුත් ප්‍රශ්නේ අහලා තිබුණේ බංගුර කෙනෙක්. ඒ කියන්නේ පහ බලයක් යදුවහම පහසුවෙන් කැඩෙන කෙනෙක්. ඒ තමයි වීදුරු. තුන්වෙනි පිළිතුර. හොඳයි. යමු අපි 9 වෙනි ප්‍රශ්නයට. ජලය ස්වභාවික පරිසරයෙහි දක්නට ලැබෙන අවස්ථාව නිවැරදිව දක්වා නැති පිළිතුර වන්නේ. හොඳයි පුතේ නිවැරදිව දක්වා නැති පිළිතුරයි අහලා තියෙන්නේ. හොඳයි අපි යම් පළවෙනි පිළිතුරට ඝන ග්ලැසියර්. හරි. ග්ලැසියර් පුතේ ඝන අවස්ථාව තමයි ජලයේ ඝන අවස්ථාවෙන් තමයි ග්ලැසියර් පිහිටන්නේ. පළවෙනි පිළිතුර හරි. දෙවෙනි පිළිතුර ද්‍රව ගංගා ඇලදොල. හරිනේ පුතේ. ඇලදොල සහ ගංගාවේ තියෙන ජලයේ ද්‍රවාකාරයනේ. පිළිතුර හරි. තුන්වෙනි පිළිතුර වායු ජල වාෂ්ප. හරිනේ පුතේ ජල වාෂ්ප ජලයේ වායු ආකාරය තමයි. ඒකත් නිවැරදි. එහෙනම් පිළිතුර පේන පුතාට හතුනේ පිළිතුර කියලා අපි ඒක බලමු. ඝන උල්පත් ජලය පුතේ උල්පත් ජලය ඝන අවස්ථාවෙන් නෙමෙයිනේ. උල්පත් ජලය ද්‍රවාකාරයනේ යන්නේ. උල්පත් ජලය ද්‍රවාකාරයේ ඝන අවස්ථාවේ මෙහෙනම් නිවැරදිව දක්වා නැති පිළිතුර තමයි හතරවෙනි පිළිතුර නේද? එහෙනම් පිළිතුර වෙන්නේ 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර වෙන ඝන උල්පත් ජලය. 10වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන ජෛව ස්කන්ධය කුමක්ද? පුතේ ජෛව ස්කන්ධයක් කියලා කිව්වේ මොකක්ද? මතක් කරගන්න. ජෛව ස්කන්ධයක් කියලා කිව්වේ අපි ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ශාක හෝ සත්ත්ව කොටසකට තමයි අපි කිව්වේ ජෛව ස්කන්ධයක් කියලා. ඉතින් පුතේ ලංකාවේ බහුලව භාවිතා වෙන ජෛව ස්කන්ධය මොකක්ද? මේ අතරින් ගල් අඟුරු තියෙනවා, දර තියෙනවා, ලී කුඩු තියෙනවා, දහයිය තියෙනවා. ලී කුඩු දහයිය දර අපි පාවිච්චි කරනවා ලංකාවේ. නමුත් ලංකාවේ වැඩිම ওই තුනිනුත් පාවිච්චි කරන්නේ පුතේ දර. දර කියන ජෛව ස්කන්ධය තමයි ශ්‍රී ලංකාවේ බහුලවම පාවිච්චි කරන්නේ. දර අපි පාවිච්චි කරලා වතුර උණු කරගන්න සහ ආහාර පිසින්න අපි පාවිච්චි කරනනේ පුතේ. ආහාර පිසින්න පාවිච්චි කරනවා. 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර දෙවෙනි පිළිතුර වෙන දර. හොඳයි 11 වෙනි ප්‍රශ්නය. ස්වභාවික දීප්ත වස්තුවක් හා
කෘතිම දීප්ත වස්තුවක් සඳහා උදාහරණ පිළිවෙලින්. අපේ පළවෙනි ප්‍රශ්නෙට ආවේ පුතේ මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් නේද? ඉතින් එහෙනම් අපිට මේක ඉක්මනින් විසඳන්න පුළුවන්. ස්වභාවික දීප්ත වස්තුවකුයි කෘතිම දීප්ත වස්තුවකුයි අහන්නේ. බලමු. පළවෙනි පිළිතුර බලමු. විදුලි බුබුල. විදුලි බුබුල කියන්නේ පුතේ ස්වභාවික කෙනෙක් නෙමෙයි, මේක අපිට අතහැරලා දාන්න පුළුවන්. දෙවෙනි පිළිතුරට යන් එහෙනම්. සූර්යයා හා තරු. සූර්යයා කියලා කියන්නේ පුතේ ස්වභාවික දීප්ත වස්තුවක්. හරි. හැබැයි තරු කියලා කියන්නේ කෘතිම කෙනෙක් නෙමෙයි. කෘතිම කෙනෙක් නෙමෙයි. එහෙනම් දෙවෙනි පිළිතුරත් අපට අත්හරින්නට පුළුවන්. අපි යන් තුන්වෙනි පිළිතුරට. සූර්යයා ස්වභාවික දීප්ත වස්තුවක්. හරි. විදුලි පන්දම ටෝච් එක කෘතිම දීප්ත වස්තුවක්. එහෙනම් පිළිතුර පුතේ තුන්වෙනි පිළිතුර නේද? සූර්යයා කියලා කියන්නේ ස්වභාවික දීප්ත වස්තුවක්. විදුලි පන්දම ඒවා ටෝච් එක කියලා කියන්නේ කෘතිම දීප්ත වස්තුවක්. එහෙනම් පිළිතුර වෙන්නේ 11 වෙනි ප්‍රශ්නයට තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර. හොඳයි පුතේ 12 වෙනි ප්‍රශ්නය. එකට මිශ්‍ර වී ඇති පහත ද්‍රව්‍ය වලින් චුම්බකයක් භාවිතා කර වෙන් කරගත හැකි වන්නේ කවර මිශ්‍රණයද? හොඳයි. චුම්බකයකට ආකර්ෂණය වෙන්න නම් පුතේ යකඩ යකඩ සංයෝගයක් ඒ ද්‍රව්‍යත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්න උනා. දැන් උදාහරණයක් විදිහට අපි ගමු පළවෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා වැලි සහ සහල් කියලා. පුතේ වැලි වල යම් කිසි යකඩ සංයෝග ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. යකඩ මිශ්‍රණයක් තිබුණොත් චුම්බකයකට ආකර්ෂණය වෙන විවාදයක් නේ අපි වරගෙන කණිජ වැලි කියලා. ඉතින් කණිජ වැලි වල පුතේ චුම්බක ගුණයක් තියෙනවා. ඒ කියන්නේ යකඩ තියෙන නිසා චුම්බකයකට ආකර්ෂණය වෙනවා. නමුත් සහල් වල යකඩ සංයෝග අඩංගු වෙන්නේ නැහැ නේ පුතේ. සහල් වල යකඩ නැහැනේ. ඉතින් සහල් චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ. අපි දෙවන පිළිතුරට යන්කෝ. යකඩ කුඩු හා සීනි. යකඩ කුඩු යකඩ කුඩු නම් පුතේ චුම්බකයකට ආකර්ෂණය වෙනවා. ඒක විවාදයක් නැහැ. හැබැයි සීනි චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙනම් අපි යන් තුන්වෙනි පිළිතුර බලන්න. යකඩ කුඩු. ඔව්. යකඩ කුඩු චුම්බකයකට ආකර්ෂණය වෙනවා. සත්‍යයි. හරි. සහ ඇල්පෙනිටි. ඔව්. ඇල්පෙනිටි පුතේ කාන්දමකට එහෙම නැත්නම් චුම්බකයකට ආකර්ෂණය වෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර නේද? අපි හතරවෙනි පිළිතුර පොඩ්ඩක් බලමු. ලුණු කුඩු හා සීනි දෙන්නම පුතේ චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක්වත් චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙනම් 12 වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ පුතේ යකඩ කුඩු හා ඇල්පෙනිටි කියන පිළිතුර. හොඳයි. 13 වෙනි ප්‍රශ්නය. 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යෙක් පහත දැක්වෙන ප්‍රකාශ සිදු කරන ලදී. අපි බලමුකෝ පුතේ මොනවද සිදු කරලා තියෙන ප්‍රකාශන කියලා. ඒ දරුවා ඒ ප්‍රකාශනයෙන් දිනවා ආලෝකය සරල රේඛීයව ගමන් කරයි. හරි පුතේ. ආලෝකය යන්නේ සරල රේඛීයව. ඒක හරි. B සවුකඩදාසි පාරභාෂක ද්‍රව්‍යයකි. හරිනේ පුතේ. සවුකඩදාසි කියලා කියන්නේ ආලෝකය හොඳින් විනිවිද යන කෙනෙක් නෙමෙයිනේ. ආලෝකය යන්නේ යම් ප්‍රමාණයක් විනිවිද ඒගොල්ලෝ හරහා. ආලෝකය යම් ප්‍රමාණයක් නම් විනිවිද හරහා යන්නේ. අපි ඒගොල්ලන්ට කිව්වේ මොකද්ද? පාරභාෂක ද්‍රව්‍ය කියලා. ආලෝකය චුට්ටක්වත් විනිවිද යන්නේ නැත්තම් අපි ඒගොල්ලන්ට කිව්වේ පාරාන්ත ද්‍රව්‍ය. ආලෝකයේ හොඳින් විනිවිද යන ද්‍රව්‍ය වලට මොනවද කියපු පුතේ? පාරදෘශ්‍ය ද්‍රව්‍ය. හොඳයි. එහෙනම් මේක අපි පිළිතුර චෙක් කරලා බැලුවොත් පුතේ මේකේ අපට ලැබෙන්නේ A හා B කියන පිළිතුර. හේතුව A කියලා කියන්නේ ආලෝක සරලරේඛී ගමන් කරයි. හරි. B කියලා කියන සවුකඩදාසි පාරභාෂක ද්‍රව්‍යයක්. හරි. එහෙනම් පුතේ 13 වෙනි ප්‍රශ්නට පිළිතුර වෙන්නේ A හා B කියලා කියන තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර. හොඳයි. 14 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් ද්‍රව වර්ග අතරින් පාරදෘශ්‍ය හා පාරාන්ත ද්‍රව්‍ය පිළිවෙලින් දැක්වෙන්නේ. පාරදෘශ්‍යය කියන එක දැන් පුතාලා දන්නවා. ආලෝකය හොඳින් විනිවිද යන අය. පාරාන්තයි කියලා කිව්වේ ආලෝකය විනිවිද යන්නේ නැහැ. ඒගොල්ලෝ ආලෝකය ඒගොල්ලෝ හරහා යන්නෙම නැහැ. චුට්ටක්වත් යන්නේ නැහැ. පාරාන්තයි කියලා කිව්වේ. උදාහරණයක් විදිහට ඔය බිත්ති හරහා පුතේ ආලෝකය කොහොමවත් යන්නේ නැහනේ. බිත්ති, කාඩ්බෝඩ් ඒ වගේ අය හරහා පුතේ ආලෝකය යන්නෙම නැහැ. ඉතින් ඒවා පාරාන්ත ද්‍රව්‍ය. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. පළවෙනි පිළිතුර. මේ ප්‍රශ්නයට අදාළ පළවෙනි පිළිතුර. පොල් තෙල් හා පිරිසිදු ජලය. පුතේ පොල් තෙල් පාරදෘශ්‍ය නැහැ. පාරදෘශ්‍ය නැහැ. ඉතින් එහෙනම් පළවෙනි පිළිතුර අපිට අතාරින්න පුළුවන්. දෙවෙනි පිළිතුර. පිරිසිදු ජලය. පුතේ පිරිසිදු ජලය හරහා ආලෝකයක් යනවා විනිවිදවත් පේනවා. එහෙනම් පාරදෘශ්‍යයි තමයි. පිරිසිදු ජලය පාරදෘශ්‍යයි. එහෙනම් දෙවෙනි පිළිතුරේ පිරිසිදු ජලය කියන එක හරි. හා කළු තෙල්. කළු තෙල් වලින් පුතේ ආලෝකේ චුට්ටක්වත් යන්නේ නැහැ. චුට්ටක්වත් යන්නේ නැහැ. විනිවිදව කළු තෙල් හරහා අපට දකින්නත් බෑ. ඉතින් එහෙනම් ආලෝකය විනිවිද යන්න බෑ කියලා කියන්නේ චුට්ටක්වත් කළු තෙල් කියලා කියන්නේ පාරාන්ත ද්‍රව්‍යයක්. එහෙනම් 14 වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර වෙච්ච පිරිසිදු ජලය හා කළු තෙල් කියන පිළිතුර.
හොඳයි. 15 වෙනි ප්‍රශ්නය. අවට පරිසරයෙන් ශ්‍රවණය වන ශබ්ද අතරින් ස්වභාවික ශබ්දයක් නොවන්නේ. පුතේ ස්වභාවික ශබ්දයක් නොවන්නේ කියලායි අහන්නේ. එහෙනම් බලමු. කුරුණාදය ස්වභාවිකයි නේ පුතේ. සුනගේ ශබ්දය ස්වභාවික ශබ්දයක්. ඒවා මිනිස්සු මවන දේවල් නෙමෙයි පුතේ. ගිගුරුම් හඬ ඒකත් ස්වභාවිකයිනේ පුතේ. අපෙන් අහලා තියෙන්නේ ස්වභාවික ශබ්දයක් නොවන්නේ පුතේ නලා හඬ ස්වභාවයෙන් මෙන එකක් නෙමෙයි. ඒක මිනිසුන් නගන ශබ්දයක් නලා හඬ නේද? නලා පිබින්න එපා මිනිස්සු. එහෙම වුණාමනේ නලා හඬ එන්නේ. ඉතින් එහෙනම් නලා හඬ කියලා කියන්නේ කෘතිම හඬක්. හොඳයි. ස්වභාවික શબ્දයක් නොවේ. දැන් 15 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ නලා හඬ වන 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර. 16. කෙටි කාලයක් තුල නිරීක්ෂණය කළ හැකි ශාක චලන දක්වන ශාකයක් වන්නේ. කෙටි කාලයක් තුලදී ඉක්මනින් චලන දක්වන ශාකය කවුද පුතේ මෙතනින්? එක වද තියෙන්නේ. දෙක අඹ, තුන අරලිය, හතර නිදි කුම්බා. නිදි කුම්බා කියද්දි මුදාට මතක් වෙනවා. නිදි කුම්බා ශාකයක් අල්ලපු ගමන් නිදි. අල්ලපු ගමන් නිදි නේ පුතේ. නිදි කියලා කියන්නේ එයා අකුල ගන්නවා එයාගේ ශාක පත්‍රය. හකුලා ගන්නවා එයාගේ ශාක පත්‍රය. ඉතින් ඒක චලනයක්. හකුලා ගැනීම ඒක චලනයක්. ඉතින් එහෙනම් එයා වේගවත් විදිහට ඒ චලනය සිද්ධ කරනවා. ඔය නිදිකුම්බා කියන ශාකය. ඉතින් එහෙනම් 16ට 4 වෙනි පිළිතුර වෙච්ච නිදිකුම්බා තමයි පුතේ ඉක්මනින් එහෙම නැත්නම් චලන දක්වන ශාකයක් වෙන්නේ. 17 වෙනි ප්‍රශ්නය. රබානක ශබ්දය නිපද වෙන ආකාරයට ශබ්දය නිකුත් නොකරන සංගීත භාණ්ඩය කුමක්ද? දැන් රබානක් පුතේ පටලයක් අපි තෙරපලානේ ශබ්දය ගන්න අපි පටලයකට ගහලා තමයි රබානේ තියෙන පුතේ උඩ පටලයක්. ඒ පටලයට අපි තට්ටු කරලා තමයි ශබ්දයක් ගන්න. ඉතින් පටල වලට තට්ටු කරලා ශබ්ද ගන්න ඔක්කොම සංගීත භාණ්ඩ පුතේ එකම ආකාරයේ හඩක් තමයි නිකුත් කරන්නේ. හරි. ඉතින් අපි බලමු එහෙම ඒවා තියෙනවද කියලා මේ පිළිතුරු වල තබ්ලාවත් පුතේ පටලයක් චලනය කරලා තමයි අපි පටලයකට කම්පණය කරලා තමයි අපි ශබ්දය නිපදවා ගන්න. එහෙනම් රබානට සමානයි නේද? රබානට සමානයි. දෙවෙනි පිළිතුරේ තියෙන පුතේ උඩැක්කිය. උඩැක්කියටත් තියෙන පුතේ පටලයක්. ඉතින් පටලයට කම්පණය කරලා තමයි ඒකේ ශබ්දය ගන්න රබානට සමානයි. තුන ගිටාරය පුතේ ගිටාරේ පටලයක් නෑනේ. ගිටාරේ තියෙන කම්බිනේ පුතේ. කම්බිනේ අපි ඒවට කියන තන්තු කියලා. ඉතින් මේ කම්බියක් කම්පණය කරලා තමයි එහෙම තන්තුවක් කම්පණය කරලා තමයි ගිටාරේ ශබ්දය අපි ගන්න. එතකොට ඒක රබානට සමාන නෑනේ පුතේ. එහෙනම් පිළිතුර ඒක නේද? තුන්වෙනි පිළිතුරේ ගිටාරය තමයි පිළිතුර වෙන්නේ 17 වෙනි ප්‍රශ්නෙට. අපි හතරවෙනි පිළිතුර පොඩක් බලමු. දවුල. දවුලේ තියෙන්නේ පුතේ පටලයක් නේද? දවුලේ තියෙන්නේ පටලයක්. ඉතින් රබානට සමානයි. රබානේ හඬට සමානයි නේද? ඉතින් එහෙනම් තුන්වෙනි පිළිතුර ගිටාරය ඒකනම් රබානේ ශබ්දයට සමාන නෑ. ඒකෙන් එන්නේ පුතේ වෙන ශබ්දයක්. රබානේ ශබ්දයට හාත්පසින් වෙනස් ශබ්දයක් තමයි ගිටාරය තුලින් එන්නේ. හොඳයි එහෙනම් පිළිතුර ගිටාරය. 18 වන ප්‍රශ්නය. රූපයේ දැක්වෙන සෙල්ලම්කාර දෙක එකිනෙකට ආසන්නයේ තැබූ විට කුමක් නිරීක්ෂණය වේද? පුතේ හොඳට බැලුවාම A කාර්යය දිහයි B කාර්යය දිහයි හොඳට බලන්න. දණ්ඩ චුම්බක දෙකක් කාර් දෙක උඩින්ම තියලා තියෙන්නේ. බලන්න A කාර් එක උඩ තියෙන චුම්බකයේ N කියලා කියන්නේ පුතේ උත්තර ද්‍රවය, S කියලා කියන්නේ දක්ෂිණ ද්‍රවය. බලන්න A කාර්යයේත් මූණට මූණ B කාර්යයේත් මූණට මූණ තියෙන්නේ උත්තර ද්‍රව දෙකක්. උත්තර ද්‍රව දෙකක් පුතේ ලං කරන්න පුළුවන්ද? සමජාතීය ද්‍රව දෙකක්. ඒ කියන්නේ පුතේ එකම ජාතිය ද්‍රව දෙකක් ලං කරන්න බෑ පුතේ. ලං කරන්න බෑ විකර්ෂණය වෙනවා. විකර්ෂණය වෙන ඈත් වෙනවා. එකිනෙකට ඈත් වෙනවා. කොච්චර අපි ලං කරන්න ගියත් මේ කාන්දම් දෙක ලං කරන්න බෑ. ලං කරන්න බෑ. ඈත් වෙනවා. ඈත් වෙනවා. හැබැයි මම ඒ කාර්යයට දක්ෂිණ ද්‍රවය සහ B කාර්යයට උත්තර ද්‍රවය ලං කරොත් එහෙම මොකෝ වෙන්නේ? විජාතීය ද්‍රව දෙකක් විජාතීය ද්‍රව දෙකක් ලං කරොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් නම් කාර් දෙක එකිනෙක ආකර්ෂණය වෙනවා. එහෙම වුණොත් කාර් දෙක එකිනෙක ආකර්ෂණය. හැබැයි එහෙම වෙලා නැහැ පුතේ. තියෙන්නේ north ඒ කියන්නේ උත්තර ද්‍රවයට උත්තර ද්‍රවය. සමජාතීය ද්‍රව දෙකක් කවදාවත් ඇලෙන්නේ නැහැ පුතේ. විකර්ෂණය වෙන එකයි වෙන්නේ. ඈත් වෙන එකයි වෙන්නේ. එහෙම බලමු එහෙම පිළිතුරක් තියනවද කියලා. පළවෙනි පිළිතුරේ තියෙන්නේ කාර් දෙක දෙපසට ගමන් කරයි. හරිනේ පුතේ. ඈත් වෙනකොට දෙන්න දෙපැත්තට ගමන් කරනවනේ. එහෙනම් පළවෙනි පිළිතුර තමයි කාර් දෙක දෙපසට ගමන් කරයි කියන පිළිතුර තමයි. හොඳයි. 18 වෙනි ප්‍රශ්නයට පළවෙනි පිළිතුර.
හරි 19 වෙනි ප්‍රශ්නය. පෘථිවි පෘෂ්ඨය ජලයෙන් ආවරණය වී ඇති ප්‍රතිශතය හා පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වන්නේ. හොඳයි. පුතේ පෘථුවියෙන් තුනෙන් දෙකක්ම වැහී තියෙන්නේ මොනවා වලින්ද? ජලයෙන් නේද? ජලයෙන්. සාගර සහ මුහුදු වලින් තමයි පුතේ තුනෙන් දෙකක් වැහිලා තියෙන්නේ. ඉතුරු තුනෙන් එක මොනවද තියෙන්නේ? ඉතුරු තුනෙන් එකේ තියෙන්නේ ගොඩබිම. ගොඩබිම. ඒ කියන්නේ පුතේ දූපත් සහ ඔය මහද්වීප. දූපත් සහ මහද්වීප අයත් වෙන්නේ ඉතිරි තුනෙන් එකට. ඉතින් එහෙනම් 70%ක් තියෙන්නේ පුතේ පෘථුවියේ ජලයෙන් වැහිලා. ජලයෙන් වැහිලා. හැබැයි ඒ 70% වෙනොත් පුතේ අපට පරිභෝජනය කරන්න ලෝකෙටම පරිභෝජනය කරන්න පුළුවන් වෙන්නේ ජලය 0.0.01 කියන කුඩාගයක් විතරයි. හොඳයි. එහෙම පිළිතුරක් තියනවද? අපි බලමු. පෘථිවි පෘෂ්ඨ ජලයෙන් ආවරණය වෙලා තියෙන 70%ක් පරිභෝජනයට ගන්න පුළුවන් 0.01. එහෙම පිළිතුරක් තියෙනවා පුතේ. ඒ තියෙන්නේ දෙවෙනි පිළිතුරේ. දෙවෙනි පිළිතුරේ නේද? හොඳයි. 19ට දෙවෙනි පිළිතුර. 20 වෙනි ප්‍රශ්නය සහ අවසාන ප්‍රශ්නය. ජල දූෂණය අවම කර ගැනීමට යොදාගත හැකි උපක්‍රමයක් දක්වා ඇති පිළිතුරු කුමක්ද? පළවෙනි පිළිතුර කියවමුකෝ. හරි. පළවෙනි පිළිතුර කියවන්න කලින් පුතේ. ජල දූෂණය කියලා කිව්වේ මොකක්ද මතක් කරගමු පොඩ්ඩක්. ජලය පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වීම තමයි පුතේ අපි සරලවම කියන්නේ ජල දූෂණයක් කියලා. ඉතින් ජල දූෂණයක් අවම කර ගැනීමට ජල දූෂණය අවම කර ගැනීමට යොදාගත හැකි උපක්‍රමයකුයි ප්‍රශ්නේ අහන්නේ. බලමුකෝ පළවෙනි පිළිතුර කිව්වලා කෘෂි රසායනික ද්‍රව්‍ය ජලාශ වලට එකතු කිරීම. පුතේ ජලාශ වලට කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු කරොත් එහෙම තවත් අපද්‍රව්‍යයට යනවානේ. තවත් ජලය පරිභෝජනයට ගන්න බැරි වෙනවානේ. ඉතින් ඒක ජල දූෂණය වැඩි වෙන වැඩක් නේ පුතේ. ඔය කරන්න හදන්නේ. නම් පළවෙනි පිළිතුර අපිට කපා හරින්න පුළුවන්. දෙවෙනි පිළිතුර කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය ජලාශ වලට මුදා හැරීම. පුතේ කර්මාන්ත ශාලාවල දෙන අපද්‍රව්‍ය ජලයට එක් කරොත් එහෙම අර පළවෙනි ක්‍රමයේ පළවෙනි පිළිතුර වගේමනේ. පළවෙනි පිළිතුර වගේමනේ ජල දූෂණය ආයි වැඩි වෙනවනේ. එහෙනම් තුන්වෙනි පිළිතුර පොලිතීන් ප්ලාස්ටික් ජලයට එකතු නොකිරීම. පොලිතීනුයි ප්ලාස්ටිකුයි ජලයට එකතු කරන්න හොඳ නෑ. එකතු කරේ නැති වුණොත් ජල දූෂණය ආවම වෙනවා. හරිනේ පුතේ. ඒක තමයි පිළිතුර. ඒක තමයි පිළිතුර. හතරවෙනි පිළිතුරත් අපි පොඩක් කියවමු. ජලාශවල සතුන් නෑවීම. පුතේ ජලාශවල සතුන් නාවනකොට ඕගොල්ලෝ අරන් යනවානේ සබන් වගේ විවිධ රසායනික ද්‍රව්‍ය. ගිහින් ගල්වනවානේ ඒවා ජලයට වැටුනහම පුතේ ජල ජීවීන්ට මේ අහිත කරයිනේ. ඉතින් ජල දූෂණයක් තමයි ජලය අපවිත්‍ර වෙනවා. ජලය පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙනවානේ. ජලාශවල සතුන් නෑවුවාම. ඉතින් ඒකත් ජල දූෂණය වැඩි කරන එකක් තමයි පුතේ. තුන්වෙනි පිළිතුර තමයි වෙන්නේ. මොකද්ද? පොලිතීන් ප්ලාස්ටික් ජලයට එකතු නොකිරීම. එකතු නොකරනකොට ජල දූෂණය අවම වෙනවා තමයි. හොඳයි පුතේ. මෙතනින් මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රය අවසන් වෙනවා. අපි ඊළඟ වීඩියෝවෙන් පුතේ දෙවනි පත්‍රයේ පිළිතුරු සමග හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. God bless.